කාගේද මේ කොණ්ඩ ගහ? මම දන්නේ ඕනෝකයි ප්‍රශ්නේ. සානකගේ වයිෆ්ට සානක ගැන පුදුම සැකයක් තිබුණේ. සානක හයියෙන් hina වුණා. මොකද hina වෙන්නේ? දැන් ටිච් එක මතක් වුණාද? hinaව විතරක් නම් බැරියේ. සානක හයියෙන් ඇඬුවත් හෙලෝ මචන් සානක මේ පාර අවුරුදු උත්සවයේ හොඳම ඇඳීමට අපේ ටීම් එක ඔයා දානවා කිව්වේ. පොඩ අඬහම් බලන්න. මොකද නන්නේ? නැට්ටිචි දාලා ගියාද? සානක අඩුවෙන් කාපු දවසට මොකෝ කෑම ගිලෙන්නේ නැද්ද? ඔෆිස් එකේ නැට්ටිචි එක්ක ඇති නේද ලන්ච් අවුට් එක? හොයාගන්නම්කෝ ඔකගේ නම. වයිෆ් විතරක් නම් බැරියේ. කොණ්ඩෙත් සානකට පුදුම වදයක් දුන්නේ. ටීනසට සානකගේ කොණ්ඩේ යනවා. මේ කරදර ඔක්කොම හිතේ තියාගෙන සානක එදා නිදා ගන්න ගත්තා. කොණ්ඩේ යන්න පටන් අරන් ගොඩක් කල්ද? ටික කාලයක් වෙනවා ડોක්ටර්. මම දෙන්න ඔයාලට හෙයා ඔයිල් එක. ඒක ගන්න. දවස් 6න් ප්‍රතිඵල තියෙයි. මේ තියෙන්නේ. මොකද්ද නම? ගණේෂා. ගණේෂා. දැන් ඔන්න ඔයාලඟට එනවා කන් අහෙන්නේ නැති කෙනෙක්. එයාගෙත් කොණ්ඩේ යනවා. මොකද්ද ඔයා එයාට ගන්න කියන්නේ? ගණේෂා. කොහොම කියලා බෑ ඉතින් එයාගේ කන් ඇහෙන්නේ නැහැ. ටිකක් සද්දෙට කියමු. ගණේෂා නියමයි. තව පාරක්. ගණේෂා නියමයි. හයියන් ගණේෂා. ගණේෂා! ගණේෂා! ඊපස්සින්න මල්ලලා සද්දෙට කියමු. ගණේෂා! ගණේෂා! ඊපස්සින්න මල්ලලා පුතේ දෙක්ෂණ සද්දේ. ගණේෂා! ගණේෂා! අයියෙන් තව පාරක්. ගණේෂා! ගණේෂා! අයියෙන් කියමු හැමෝම. ගණේෂා! නැට්ටිචිගේ නම ගණේෂනේ. Vagabundo. Vagabundo. Free drinks in the house.